ගොවියෝ මිදිගෙඩි ලොකු වෙන්නත් කලින් කපා අයින් කරන්නේ. ඇයි කියලා ඔබ දන්නවද? අහන්නත් පුදුමයි නේද? හැබැයි මේක අපතේ හැරීමක් නෙවෙයි. ඉතා උසස් තත්ත්වයේ මිදි අස්වැන්නක් ලබා ගන්න ඔවුන් කරන විශේෂ ක්‍රියාවලියක්. කුඩා මිදිගෙඩි මුලින්ම හැදෙනකොට ගෙඩි ගොඩක් තියෙන තරම හොඳයි කියලා හැමෝටම හිතන්න පුළුවන්. නමුත් එහෙම නෑ. සෑම මිදිගෙඩියක්ම පෝෂණය ලබා ගන්න ලොකු තරඟයක යෙදෙනවා. ගොවියෝ මේ හැම ගෙඩියම වැලේ තිබ්බොත් අන්තිමට ලැබෙන්නේ කුඩා ඇඹුල් වගේම එකිනෙකට තද වෙලා ලෙඩ හැදෙන මිදිගෙඩි විතරයි. ඒකයි ගොවියෝ විශේෂ කපන පනාවක් භාවිත කරලා කුඩා විකෘති වූ හෝ දුර්වල මිදිගෙඩි මුලින්ම ඉවත් කරන්නේ. ඉතිරි වන සෑම මිදිගෙඩියකටම වැඩි පෝෂණයක් වැඩි ඉඩක් ලැබෙන නිසා උන්දින් පැණි රසතු සහ සාරවත්ව වැවෙනවා. මිදි ඉති ලොකු වෙද්දී ගොවියෝ ගෙඩි අතර පරතරය තවත් සකස් කරනවා. ඒ හොරහා හොඳින් සුලන් සහ හිරු එළිය සෑම ගෙඩියකටම ලැබෙනවා. හොඳින් වාතය ගොමන් කිරීම නිසා රෝග හැදෙන එක අඩු වෙන අතර මිදි ගෙඩියක සමානව ලස්සන පාටකින් සහ ඉස්ම සහිත පැණි රසකින් පැසෙනවා. ඊළඟට ඕන් මිදි ගෙඩි දම් පාට වී පැසෙන්න පටන් ගනිද්දී සෑම මිදි ඉත්තක්ම කුඩා බෑග් එකකින් වසනවා. ඒකෙන් කුරුල්ලන්ගෙන් කෘමීන්ගෙන් වගේම තද හිරු එළියෙන් මිදි ආරක්ෂා වෙනවා. ඒ නිසා ඔබට මෙතරම් පැණි රස ලස්සන මිදි අස්වැන්නක් භුක්ති විඳින්න ලැබෙන්නේ.